ප්‍රජාපති ගෞතමී මහා රහතන් වහන්සේ. අපේ ලෝකේ ගොඩාක් අය උන්වහන්සේව අමතක කරලා තියෙනවා නේද? ඒක ලෝකම පාපයක්. අප සිද්ධාර්ථ කුමාරයට මාවගේ දුන්නද නැත්ත. තමන්ගේ පුත් වගේ සැලකුවා. උන්වහන්සේ කොච්චර පරිපූර්ණද? හැම ගෑනු කෙනෙක්ම ජීවිතයේදී ඒ වගේම තිරාණයකට මුහුණ දෙන්න ඕනේ. මම මෝන වගේ කාන්තාවක් වෙන්නද කැමති. මම නම් මහා ප්‍රජාපති ගෞතමී වගේ කාන්තාවක් වෙන්න කැමති. මට තියෙන ශ්‍රද්ධාවක්, ධෛර්යය උන්වහන්සේ නිසා. උන්වහන්සේගේ කේපවීම නිසා අපි දැනගත්ත අපි කාන්තාවන්ට නිවන් දකින්න පුළුවන් කියලා. කාන්තාවක් වීම නිවනට දකින්න කිසිම බාධාවක් නොවේ. මහා ප්‍රජාපති ගෞතමී මහා රහතන් වහන්සේ කොච්චර නිර්භීතද ඔබ දන්නවද? උන්වහන්සේ පාහවන්නේ තුව වෙනත් කාන්තාවන් 500 සමග කපිලවස්තු සිට වෛශාලි දක්වා වේදිය. ඔක්කොම උපසම්පද ඉල්ලීමට. බොහෝ දෙනා උන්වහන්සේගේ ප්‍රඥාව ගැන දන්නේ නැහැ. වටින්නේ නැහැ. නමුත් මම හැමදාම ගහාද වටින් උන්වහන්සේගේ ආසීමිත කුසලත මතක් කරමි. ඔබ කාන්තාවක් නම් උන්වහන්සේව නොසලක හරින්න එපා. අමතක කරන්න එපා. මගේ නම ගෞතමී. ඒක මම මහා ප්‍රජාපති ගෞතමී මහා රහතන් වහන්සේට කාල උපහාරයකි. බුදුරජාණන් වහන්සේට සහ මහා ප්‍රජාපති ගෞතමී මහා රහතන් වහන්සේට හැමදාම මගේ නමස්කාර වේවා.